අද අපි හදන්න යන්නේ හාඩ් චිකන්. මෙහි කියන්නේ හාඩ් චිකන් කියලා. එනකොට ලංකාවේ කියන්නේ මේකට ගම් කුකුළු කියලා. ඒක ටිකක් හරි හයියයි. ඒ කියන්නේ ගොඩක් වෙලා යනවා ඒකට. ඒක තැම්බෙන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ හාඩ් චිකන් කියන්නේ මෙහෙ. ඉතින් මේකට අවශ්‍ය දේවල් ටික තමයි මේ තියෙන්නේ. සුදු ලුණු, බීලුණු, අමු මිරිස්. මේකට අපි සියඹලා දානවා කරපිංචා, රම්පේ, කුරුඳුපුතු කෑල්ලක්. ඊට පස්සේ මේ විදිහට හොඳට කුකුල් මස් ටික හොදගෙන ඒකට ලුණු ටිකක් දැම්මේ. ලුණු ටිකක් දාලා ඒකටම කහ ටිකක් දාලා හොඳට අල්ලලා තියන්න ඕනේ පැත්තකින්. දැන් මේකට කහ දාලා අල්ලලා තියන්නේ මේක සාමාන්‍ය චිකන් වල අපි දන්නවනේ විසිබී කියන්නේ තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක නැති වෙන තමයි ටිකක් අල්ලලා මේ කහ දාලා අල්ලලා තියන්නේ. මේක මෙහෙම අනලා පැත්තකින් තියාගන්න ඕනේ ඉස්සෙල්ලම. ඒකට තුන පහ ටිකකුත් දානවා. තුන පහ දාන්නම්. ඒක අර ටිකක් වෙලා තුන පහ තිබ්බට පස්සේ ඒක මේ හොඳට ඒකට අල්ලන නිසා එතකොට ඒ පහම රසයි. හොඳට හැම කෑල්ලකටම ඒක ගෑවෙන විදිහට හොඳට අනන්න ඕනේ මේක. මේ චිකන් වල මේ ගොඩ මස් නැහැ. තියෙනවා සාමාන්‍ය හදන අනිත් එක තරම් නැහැ. ටිකක් හයියයි. හැබැයි මේ ඉව්වට පස්සේ රසයි. හරි ඊට පස්සේ තෙල් ටිකක් ලිපෙට දාලා මේ ඒක රත් වුණාට පස්සේ මේ ටික දාගන්න. මීටම අපි ඉස්සෙල්ලාම දාගන්නේ බීරුණු එක. බීරුණු ටික බැදුනට පස්සේ තමයි අනිත් ඒවා දාගන්නේ. එහෙම නැතුනොත් බීරුණු එකට මාහ මික්ස් වුණාට පස්සේ ඒක බීරුණු එක මේ ඒක බැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඉස්සෙල්ලාම බීරුණු දාලා ඒක ටිකක් බැදුනට පස්සේ තමයි අනිත් ඒවා ටික දාගන්නේ. රම්පේ කරපිංචා මම හැමදාම කියනවා වගේ රම්පේ ගොඩක් වෙලාවට මෙහෙම මේ බැදුමට දාන හරිම සුවඳයි. එතකොට බැදුමත් සුවඳයි මේ කෑම එකත් හොඳටම රස වගේම සුවඳක් තියෙනවා. එතකොට මේකට කරපිංචා දාලා ඊට පස්සේ තුන පහ ටික දාගත්තා. තුන පහ වලට දාගත්තේ බැදපු මිරිස්, බැදපු තුන පහ ගම් මිරිස්. ඒකේ හැන්දි බැදපු තුන පහකින් හැන්දි දැන් අපි කලින් හැන්දක් දාගත්තනේ. ඒතකොට තව හැන්දි එකමාරක් දාගත්තාම ඇති. මිරිස් හැන්දි එකමාරක් දාගෙන ගම් මිරිස් හැන්දට වඩා පොඩ්ඩක් දාගන්න ඕනේ. ඊට පස්සේ මේ දාන්නේ සියඹලා අමු මිරිස් ටික දාලා කරපිංචා ඉතුරු ටික දාගන්නවා. රම්පේ කෑල්ලුත් දාගන්නවා. මේකට එනසල් කරාමය ටිකක් දාගන්නවා. අපි සාමාන්‍යයෙන් සමහර අය දානවා. සමහර අය දාන්නේ නැහැ. ඒක ගොඩක් සුවඳයි. කෑම එකක් ලස්සන වගේම සුවඳ වගේම රසක් තියෙන්නේ. ඒ නිසා. ඊට හොඳට කවලම් කරගන්න. මේ ප්‍රමාණයට වගේ ඊට පස්සේ ගින්දර වැඩි කර ගන්න ඕනේ. මොකද මේක ටිකක් හැම්බෙන්න ඕන නිසා. ඊට පස්සේ මේක ටිකක් වහලා තියෙනවා. හරි. දැන් මේ ටිකක් තැම්බිලා තෙලෙන්ම තැම්බිලා තියෙන්නේ දැන් ටිකක්.
දැන් තමා අපි මේකට වතුර ටිකක් දාගන්න තමයි යන්නේ. ඉස්සෙල්ලා මේ විදිහට තෙලෙන් තැම්බෙන්න දෙන්න පොඩ්ඩක්. ඊට පස්සේ තමයි වතුර දාගන්නේ. වතුර දාගන්නකොට දැන් මේක අපි සාමාන්‍යයෙන් චිකන් වලට ගොඩාක් වතුර දාන්නේ නැහනේ. ඒ වුණාට මේකට ටිකක් වැඩිපුර වතුර දාන්න අවශ්‍යයි. මොකද මේක ටිකක් තැම්බෙන්න ඕනේ හොඳට. අනිත් ඒවාට වඩා ටිකක් හයියයි නේ නිසා. තව ටිකක් වතුර දාගත්තා චුට්ටක් මදි වගේ දැනුන නිසා. මේක සාමාන්‍යයෙන් මෙහෙම මෙච්චරයි කියලා කියන්න බෑ. දැන් මේ තියෙන ප්‍රමාණය මට්ටමට වගේ දාගන්න. චිකන් මට්ටමට වගේ. මොකද ඒක චුට්ටක් වැඩිපුර තැම්බෙන්න අවශ්‍ය නිසා. ඊට පස්සේ වහලා තියන්න ඕනේ ටිකක් වෙලා ආයෙත්. සාමාන්‍ය මේකට විනාඩි 40ක් විතර යන වැඩක් මේක. මොකද ඒක අර සාමාන්‍යයෙන් අපි චිකන් හදද්දි ඉච්චර වෙලා තියන්න අවශ්‍ය නැහැ. ඉක්මනටම ඒක තැම්බෙනවනේ. දැන් මේක එහෙම නැහැ. දැන් ගොඩක් දුරට තැම්බෙලා තියෙන්නේ. ලුණු ටිකක් දාගත්තේ. දැන් උකු කිරි වලින් පොඩ්ඩක් දාගන්නවා. හොඳට කවලම් කරලා ආපහු වහලා තියෙනවා ටිකක් වෙලා. ඔන්න දැන් ටිකක් වෙලා තිබ්බා. ඊට පස්සේ දැන් ආයේ තැම්බිලා තියෙන්නේ ගොඩාක් දුරට දැන් ඉදිලා තියෙන දැන් චිකන් එක. පොඩ්ඩක් කවලම් කරන්න ආපහු. හරි. දැන් අපේ චිකන් එක හැදලා ඉවරයි. මේ විදිය තමයි තියෙන්නේ. මෙන්න මේ ප්‍රමාණයට විතර මේ අර හොද ටික හොදට උක්කු වෙන්න ඕනේ. එතකොට තමයි හොඳම රසට එන්නේ. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ හාඩ් චිකන් එක ටිකක් වෙලා යනවා. ඒනොට රසයි. මට ඇත්තටම අනිත් චිකන් වලට වඩා මේක රසයි. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. Thank you.